ආයිබෝවන් අද සාදරයෙන් පිළිගන්නවා කුමාරය වීඩියෝ YouTube නාලිකාව වෙත. අද හැමෝටම පොඩි ට්‍රික් එකක් ගෙනාවා. 1S bet එකේ ඇවිටර් එකේ තුනෙන් කඩා ගන්න එකක්. ඉස්සරහට බලමු මොකක්ද ට්‍රික් එක කියලා. යාළුවෝ අද ට්‍රික් එක තමයි දෙකට පහතින් ඕනෙම තැනක බිඳුව කැඩෙනවා නම් ස්ටෙප් දෙකක් හෝ තුනක් ඇතුලේ අනිවාර්යෙන් තුනේ කෑල්ලක් දුවනවා. බලමු එන්ට්‍රි පොයින්ට් එකක් අදිනකම්. ඔන්න යාළුවනේ මේ එන්ට්‍රි පොයින්ට් එකක් හදන 1.0 මෙතින් දැන් බලමු බෙට් කරලා මට බැරි වෙලා මෙතන ඔටෝ කෑෂ් අවුට් එක දෙකට දැම්මා. නමුත් බලමු තුනෙන් උඩ දුවයිද කියලා. සෑම තැනකම වැඩ කරන්නේ නැහැ. සෑම පැයකම වැඩ කරන්නේ නැහැ. නමුත් ගොඩක් අවස්ථාවලදී වැඩ කරනවා. සෙල්ලම් කරන්න පුළුවන් බය නැතුව. බලමු ඉස්සරහට තව එන්ට්‍රි පොයින්ට් එකක් හදිනකම්. තව කාරණාවක් තියෙනවා කියන්න හැමෝටම කනගාටුවෙන් වුණත් මගේ channel එක තිබ්බා මේ වෙනකොට ඒක නැති වෙලා තියෙනවා මා විසින් වුණ වැරද්දක් හේතුවෙන්. නමුත් ආයෙ ඔයගොල්ලෝ දන්නවා channel එක පටන් අරගත්තා. ඔයගොල්ලන්ට යමක් කියා දෙන්න ඕන නිසා හැමෝම channel එක subscribe කරන්න. බලමු තව entry point එකක් අදිනවා ඉස්සරහට. ඔන්න 1.01 වැදුනා. බලමු මෙතින් දැන් bet කරලා. බය නැතුව සෙල්ලම් කරන්න. point එක එනකන් ඉන්න. එක පිට වදිනවා නම් ඒ ඉලක්කම් සෙල්ලම් කරන්න යන්න එපා. එතකොට ලොස් වෙන සම්භාවිතාවය වැඩි. ඉවසීමෙන් සෙල්ලම් කරන්න ගේමක් ගහන්න පුළුවන් මේක ඇතුලේ. රැඳිලා ඉන්න බෙට් එකක් දානකොට රැඳිලා ඉන්න ගොඩක් වෙලාවට වින් එකක් ගන්නවා. රැඳෙන්න ඕන ගේම් එක ඇතුලේ ඕගොල්ලන්ට පේනවා. ඒකත් 3.39ක් ගියා. ගේමක් ගහන්න නම් ඉවසීමෙන් කටයුතු කරන්න. මම හැමතිස්සෙම ඉවසීම කියන වචනේ කියන්නේ ඉවසීම නැත්තම් ගේමක් ගහ ගන්න අමාරුයි. ක්වොලිටිය පොඩ්ඩක් අඩු ඇති සමා වෙන්න ඕනි. එච්චර හොඳ ෆෝන් එකකින් නෙවෙයි කරන්නේ. නමුත් අනිවාර්යෙන් ගේමක් ගහ ගන්න පුළුවන් ඒ වැඩක් නෑ. පේනවා ඇතිනේ ගානට මේ අංක ටික එහෙම පේනවා ගානට යනවා. ඒක නිසා ගේමක් ගහ ගන්න ෂේප් එකේ ඉන්න වැඩි බෙට් කරන්න යන්න එපා. රූල් වලට බෙට් කරන්න මං තව රික් දාලා දිනවා. ඒක බලන්න. එහෙනම් හැමෝටම ජය වේවා.